welcome back to my channel. vlog එක මොකක්ද කියලා ඉතින් ඔයගලන්ට දැන් තේරෙනවානේ. මේක නම් ඩුබායි යන කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක්. එහෙනම් මාත් එක්ක ගිහින් බලමු අද මේ එක්ස්පීරියන්ස් එක කොහොම වේද කියලා. අපි මෙයාලව කන්ටැක්ට් කරගෙන අපිට යන්න ඕන දවස කිව්වහම එතකොට එයාලා ඇවිත් අපේ බිල්ඩින් එක ළඟින්ම අපිව පික් කරනවා. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් බලමු ඒක කොහොම වේද කියලා. ඩුබායි අවුරුදු 3ක් හිටියට ඉතින් ඔන්න ඔටුව දැක්කේ මේ අද තමයි ෆස්ට් ටයිම්. ඒ කියන්නේ ඇත්ත ඔටුවේ මෙහෙම ලයිව් දැක්කේ එදා. ලොකේෂන් එක තමයි मैं फिर उधर आपको मैं बाइक का बताएगा, ठीक है? आप लोग एक बार अगर सफारी යනකොට අපි අර ස්කාර්ව්ස් අපිට කැමති නම් එක ඒගොල්ලෝ මේගොල්ලන්ගේ අර බිග් කස්ටියම්ස් අපිට කැමති නම් අඳින්න පුළුවන්. හැබැයි මේ අතලෙන් නම් ගන්න යන්න එපා. සෑහෙන ගණන්. ඔයාලට එළියේ මෙහි ඕනම ෂොප් එකකින් මෙහි එළියේ ගන්න පුළුවන්. යන්න කලින් අරගෙන යන්න. ඉතින් ඒක අපිට ගොඩක් වාසි. And also you have to give him your phone. He will take your photos, videos in your phone, okay? Yes. So prices of bikes are here, okay? You can check which one you want. This no problem for the time. 30 minutes. මේක නම් අපේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණේ නැහැ. මේකට අපිට වෙනම පේ කරලා කැමති නම් විතරක් අපිට මේ බයික් එක පදින්න පුළුවන්, ෆොටෝස් ගන්න පුළුවන්. හැබැයි අපි මේකට ගියේ නැහැ. ඒත් ඉතින් එයා අපිට එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ ඔන්න අපි පිටින් අරගෙන ගියේ මේ ස්කාර්ෆ් එක. ඊට පස්සේ ඉතින් එයා අපිට ඒක දාලා දුන්නා හැමෝටම. නුරාපෙන් සීතලේ නිදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යායේ ඉතින් නම් ඉතින් අන්තලුණානේ අර වීඩියෝ කැන්සල් වුණා වෙන එකක් අයිවා ගිලන් වෙලා සඳහන්නදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු ගිලන් වෙලා සඳහන්නදා සොයන්න බලන්න කවුරුත් නෑ. අප්‍රේල් මාසේ අන්තිම වගේ ඒත් හරිම රස්නේ ඒ වෙද්දි. මුණින්ගල්ලා කරකිලා පාකට දාන්න. Just try one time. මේකට කියන නම අනේ මම දන්නේ නැහැ. මේක පදින්නම් කියලා තමයි අපි උඩට ආවේ. ඒත් ඒක අපි හිතුවා වගේ පහලට එන්නේ නැහැ. මුලින්ම මම හිතුවේ අපේ වෙයිට් එක නිසා වෙන්නද කියලා. එක්කෝ අපි ඒක පදින හරිය සිස්ටම් එක දන්නේ නැතුව හරි කොහොම හරි ඒක හරි ගියේ නැහැ. එකම එක පාරක් විතරක් හරි ගියා සචින්තට එච්චරයි. අපි ගොඩක් පාරක් මේකට try කරා ඒත් හරි ගියේ නැහැ. සමහරට බ්‍රේක් වගේ වදිනවද දන්නේ නැහැ.
සිස්ටම් එක දන්නේ නැතුව ඇති. උඩටම ගියා නම් හරි. මෙයාව දකින්නකොට අනේ අවුවනේ පව් කියලා හිතුණාට මොකද හට් එකේ එහා පැත්තේ හෙවන තිබුණත් මෙයා මේ පැත්තේ අයිනට ඇවිල්ලා අවුවට මූණත් එළියට අවුවට දාගෙන ඉන්න. ඉතින් ඒක යාලට ඕනේ වෙන්නේ නැති. ඔට්ටු ඉතින් මේ රස්නෙට හුරු වෙච්ච සත්තුනේ. අපිට යන්න යන්නේ බය මේකට. බය මේකට. ඔන්න දැන් පටන් ගන්න මේ vlog එකේ බෙස්ට්ම පාර්ට් එක. විශේෂම දේ තමයි ඩෙසර්ට් සෆාරි යනවා නම් ඔයාලා තනියම යන්න එපා. ටීම් එකක් එක්ක යන්න. ගෙදර නම් ෆැමිලි එකේ හැමෝමත් එක්ක. එහෙමත් නැත්නම් ඔයාලා ඉන්නේ මෙහෙ තනියම නම් යාළුවෝ සෙට් එකක් 4-5 දෙනෙක් හරි එක්කගෙන යන්න. කට්ටිය ඉන්නකොට තමයි මේක හොඳටම එන්ජොයි කරන්න පුළුවන්. අපි වරන් ගිහපු ඩ්‍රයිවර් ටිකක් හිමින් ගිය එකට හේතුව තමයි අපි කලින්ම චුට්ටක් යාවට ඉන්ෆෝම් කරා මෙහෙම මේ අපේ තාත්තිට එයා හાર્ට් පේෂන්ට් කෙනෙක් නේ. ඉතින් ඒ සම්බන්ධව එයාට පොඩක් අපි කලින් කියලා තිබුණා. මුලින් අපි තීරණය කරලා තිබුණේ ඩෙසර්ට් සෆාරි එකට එතකොට වෝටර් පාක් එකට එක්කන් යන්න නැහැ කියලා. ඒ තියෙන ඇක්ටිවිටීස් ඒගොල්ලන්ට තාත්තට එහෙම කරන්න අමාරුයි කියලා හිතලා. හැබැයි ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ඩුබායි ආපු කෙනෙක් අනිවාර්යෙන් ගන්න ඕන දෙයක්. ඒ නිසා අපි ඩ්‍රයිවර්ට පොඩ්ඩක් කියලා තාත්තලාට මේ එක්ස්පීරියන්ස් එක මේ විදියට අරන් දුන්නා. මේක නම් ඇත්තටම මාරම ෆන්. මේක වීඩියෝ ක්ලිප්ස් වලින් තේරෙන්නේ නැහැ. මොකද වීඩියෝ ක්ලිප්ස් අපි ඔක්කොම අරන් තියෙන්නේ වාහනේ ඇතුලේ අපිව පේන විදියට. බය වුණ හිතුණා ඇත්තටම. නෑ අනේ ඒක ජොලි යන්නේ. ඒක මාරුවා. ඒ මම මාර බය හිටියේ. පොඩ එහෙම දැවිලා හිටියා ආයිත්. ඒක තමයි ආතල්. ඒත් මේකේ එක්ස්පීරියන්ස් එක හරියට තේරෙන්න නම් මේකේ වාහනෙන් එළියේ වටපිටාව පේන්න ඕනේ. එතකොට තමයි වලවල් වලට වැටෙන එක වාහනේ යන විදිය ස්පීඩ් එක කොලන්ට තේරෙන්නේ. ඒත් මගේ ළඟ අනේ එහෙම වීඩියෝස් නෑ. අපි ඔක්කොම අරන් තියෙන ඇක්චුලි ඒවා විතරයි. කොච්චර බය හිතුණත් මේක කරලා ඒ වුණාට පස්සේ අනේ තව ටිකක් තිබ්බනම් තව ටයිම් එක අපිට තිබ්බනම් කියලා හිතෙන තරමට ආස හිතන අත්දැකීමක් වුණා ඒක. ඊට පස්සේ අපි මේ යන්නේ මේ හැම එකකින්ම පස්සේ රැට මෙහි ෂෝස් තියෙනවනේ ඩාන්සින් ෂෝස්. ඉතින් ඒ බලන ලොකේෂන් එකට තමයි මේ යන්නේ. බලන්න සන්සෙට් එක මාරම ලස්සනයි මේ ලොකේෂන් එක. මෙතනදී අපිට මෙයා එක්ස්ප්ලේන් කරන්නේ මෙතන ලොකේෂන් එකේ මේ මැද තියෙන මේ ස්ටේජ් එකට මෙහා පැත්තේ සාමාන්‍යයෙන් බිම පොඩි පිලෝස් දාලා අපිට ඉඳගෙන ඉන්නත් පුළුවන්. එතන එක්ස්ට්‍රා චාර්ජ් එකක් නෑ. අපේ පැකේජ් එකට ඒක ඉන්ක්ලූඩ් වෙනවා. හැබැයි ඒ ස්ටේජ් එකට එහා පැත්තේ වෙනම ටේබල්ස් දාලා ටේබල්ස් පුටු එක තියෙනවා. අපේ ෆැමිලි එකට ඔක්කොම එකට ඉන්න පුළුවන්. සහ ඒකේ ස්පෙෂල්ම දේ තමයි ඇතුලේ ඉන්න අයට බුෆේ එක අන්ලිමිටඩ් always එක ඕපන්. එතකොට එළියේ ඉන්නවා නම් පැක් වගේ කාලයක් විතරයි තියෙන්නේ ඒක ඕපන් කරන්න 7ට. ඉතින් එක්ස්ට්‍රා පේ කරලා අපි ඇතුලේ ටේබල් එකක් ගත්තා. ඉස්සෙල්ලා දාන්න පස්සේ නම තීරේ ඔක්කොම කරලා ගන්න. අපිට කඩේ. අපිට කඩ දාන්න ඉන්න කරන්න දෙන්නේ. කාලා කියලා පොඩ ගන්නද? අපිට මේ ගමනේදී පොඩි මෙසේජ් දෙයක් තියෙනවා. ඔයගොල්ලන් ඒක අමතක කරන්න බා. සාමාන්‍යයෙන් අපි අර
ඩෙසර්ට් එකේ වාහනේ යන අතරේදී ඩ්‍රයිවර්ට කියලා ඒ මැද නවත්තගෙන ඕගොල්ලන් ෆොටෝස් අරගන්න. අපිට උනේ අපි එතන එයා නැවැත්තුවෙත් නැහැ. අපි ඒක කිව්වෙත් නැහැ අපිට ෆොටෝස් ගන්න ඕනේ කියලා. අන්තිමට අපි අතුලට ඇවිල්ලත් මේ ලොකේෂන් එකට ඇවිල්ලා කෙලින්ම කන්න ගියා. ඒකෙන් අපිට අර දවල් සන්සෙට් එකත් එක්ක ගන්න තියෙන ෆොටෝස් ටික මිස් වුණා. ඉතින් කරවල වෙන්න කලින් ඔයාලා ඒ ලස්සන ෆොටෝස් ටික ගහගන්න අමතක කරන්න එපා. treatment. Oke, foto harapan nanti Pak. Non dia mati dah kedai. අපි ටේබල් එක අරගෙන ඔන්න ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඩාන්සින් ෂෝස් ටික පටන් ගත්තා. මම හිතන්නේ අයිටම්ස් 5ක් වගේ තිබ්බ මට මතක විදියට. يا غايب ليه ما تسأل أحبابك اللي يحبونك ناموا الليل عيونك أنا بفكر فيك تبعد عني وتنساني محتاجك جنبي ترعاني سيني روحي وأحزاني أنا مشتاق لعينيك يا حبيبي يا غايب ليه ما تسأل أحبابك اللي يحبونك ناموا الليل عيونك أنا بفكر فيك تبعد عني وتنساني محتاجك جنبي ترعاني ඇත්තටම හරිම ලස්සනයි. මේ හැම ඩාන්ස් එකක්ම වගේ මම පොඩි පොඩි ක්ලිප්ස් අරගෙන වීඩියෝ එකට ඇඩ් කරා. අපි යන්නේ දැන් උබේකින් කෑම කන්න. අපි දෙවෙනි පාරට මේ යන්නේ. දෙරේතේ වගේ. අපි ඉතින් ආයේ පොඩ්ඩක් ගිහිල්ලා කැම ටිකක් බෙදාගෙන ආවා. මම ඉතින් සැලඩ් කන්න හරි මාසයි. මං හිතන්නේ සැලඩ් වර්ග තිබ්බා 4ක් 5ක් විතර හැම එකකින්ම මම try කරා. මේක ඩාන්සින් ෂෝස් ටික ඉවරවන්න පස්සේ මේ අන්තිම අයිටම් එක මේගොල්ලන් මේ ලව් ඩෙසර්ට් කියන එකේ කින්දර පත්තු කරලා ඔටුව දෙන්නෙක්ගේ මොක මැදින් යනවා. ඉතින් වටේ මියුසික් සද්දේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට මෙච්චර වෙලා දැනෙච්ච සමනින් අර ඇරබික් වයිබ් එකක් නේ අපේ ඔළුවේ තිබුණේ. ඉතින් ඒකත් එක්ක මේ පොඩි සීන් එක මම හිතන්නේ ඒක පොඩි වෙනම වයිබ් එකක්. ඒක මට වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක දකින්න කෙනෙක්ට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්.
ලංකාවත් මතක් වුණා. මොකද ලංකාවෙත් අපි මේ වගේ දේවල් මම ඕන තරම් දැකලා තියෙනවා. මේකත් මේ try කරන first time. ඉතින් මෙහෙම experience එකක්. ඉතින් අපි ආයෙ කොහෙන් ගන්නද? ආයෙත් ඉන් desert safari කවදා වෙයිද දන්නේ නැහැ නේ. නිසා අපි ඉතින් මේකත් try කරා. මේකත් අපි හවස් වෙලා කරා නම් හොඳයි photos එහෙම ගන්න තිබ්බා. ඒත් අපි try කරේ ඔක්කොම ටික shows ටික එහෙම බලලා ඉවර වෙලා. පස්සට බර වෙලා තදින් අල්ල ගන්න. වීඩියෝ තමයි ගන්න ෆොටෝ ගන්න. වීඩියෝ ගන්න අවුලන්න. මම කමට හොම්බට අල්ලලා දාන්න. ඔයාලට කරේ ගියා මන්දිකට. බේබි ආවම. විසිල් එක්ක දාන්න. මේකත් ෆ්‍රී අපේ පැකේජ් එකටම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. අපිට කැමති නම් මේවා try කරලා බලන්න පුළුවන් දෙගොල්ලටම. ඉතින් අපි try කරේ නෑ. හැබැයි තාත්තටයි අම්මිටයි අපි අන්දලා ෆොටෝස් ගත්තා. අම්මිලා මෙහි ඇවිල්ලා අපි ඇවිදපු හැම තැනකීම වගේ මගේ ෆේවරිට්ම තැන ආවොත් ඒක තමයි මේ desert safari. අද දවසේ තමයි මගේ ෆේවරිට්. ඒක ඔයාලා ගිහින් බලන්න. ඔයගොල්ලන් ප්ලෑන් කරන් තියෙනවා නම් ඩුබායි ටුවර් එකක් ඔයාලා ඉන්න ආසාවෙන් ඉන්නවා නම් මතක් කරලම desert safari එකට දවසක් අනිවාර්යයෙන්ම වෙන් කර ගන්න. ඉතින් අදත් මේ vlog එක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you. මගේ කලින් vlogs ටික බලලා නැත්නම් ඒ ටිකත් බලලා මාව subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් මං ගිහින් යන්නම්. එතකන් සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න.